අතීතයේ සිදුවුණු සමහර වෛරස් වසංගත බලපෑම් නිසා සුරතරයක් මිනිස්සු ඒ ගැන දැනගෙන හිටියත් කාලයත් එක්ක ඒ අයටත් ඒ බව සම්පූර්ණයෙන්ම අමතක වෙලා තමයි තිබුණේ. හැබැයි කොරෝනා කියලා කියන්නේ ලෝකයේ තියෙන එකම සහ භයානකම වෛරසය නෙවෙයි. මේ වෙනකොටත් කොරෝනා වලටත් වඩා 100 ගුණයකින් මාරාන්තික වෛරස් කීපයක් ගැනම විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වගේ ඊටම දරුණු මාරාන්තික වසංගත තත්ත්ව ඉදිරියේදී නැවතත් ලෝකයට ඇතිවීමේ අවදානම පවා තවමත් පහව ගොස් නැහැ. ඔයා විශ්වාස කරනවද මේ කොරෝනා ඇතුළු සියලු වසංගත අතරින් වඩාත්ම භයානකම සහ පුද්ගලයෙකුට වැළඳුනොත් මරණය නියත වන සමහර වෛරස් ප්‍රභේද දැනටමත් ඔයාගේ ගෙදර වටපිටාවේ තියෙන්න පුළුවන් කියලා. ඉතින් ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා බ්‍රයිට් බියුටි වර්ල්ඩ් සමග ලෝකයේ මේ වෙනකොට සොයාගෙන තියෙන වඩාත්ම දරුණු සහ මාරාන්තික වෛරස් කිහිපයක් ගැන කතා කරන්න. මේ වගේ සුවිශේෂ කරුණු ඉදිරියට දැනගන්න ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ප්‍රෙස් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අංක 9 SARS වෛරසය. මුළු ලෝකයේම අඩපණ කරපු COVID-19 වෛරසයට අයත් වෙන කොරෝනා කාණ්ඩයේම සමාජිකයෙක් තමයි මේ SARS කියලා කියන්නේ. 2002 අවුරුද්දේ දකුණු චීනයේ ගුවැන්ඩොන් කියන පළාතෙන් තමයි මේ ගැන මුලින්ම වාර්තා වුණේ. ඒ වගේම මේ SARS වෛරසය මුලින්ම වවුලන්ට ආසාදනය වෙලා ඊට පස්සේ අනෙක් ක්ෂීරපාය සතුන්ට බෝවීමෙන් අනතුරුව කෙලින්ම මිනිසුන්ට හානි කරන්න පටන් ගත්තා. ඒ විදිහට 2002 අවුරුද්දේ පටන් ගත්ත මේ වෛරසය රටවල් 26ක් පුරා පැතිරී ගොස් පුද්ගලයන් 8000කට විතර වැළඳුණු අතර එයින් පුද්ගලයන් 1000කට ආසන්න පිරිසක් මිය ගියා. මුලින්ම උණ ඇඟේ අමාරුව වගේම ඇඟපත කෙසෙමින් පටන් ගන්න මේ රෝගය පසුව දරුණු විදිහට වර්ධනය වී නියුමෝනියා තත්ත්වයට ඇවිත් පෙනහළු ආසාදනය වීමෙන් පුද්ගලයා මිය යෑමේ සම්භාවිතයක් තමයි තියෙන්නේ. 10% වගේ මරණ අනුපාතයක් තියෙන මේ වෛරසයට තවමත් කිසිම එන්නතක් සොයාගන්නට කිසිවෙක් සමත් වී නැහැ. අංක 8 ඩෙන්ගු වෛරසය. ඩෙන්ගු කියලා කියන්නේ අපි කවුරුත් ඉතාම හොඳින් දන්න හඳුනන අහලා තියෙන ඉතාම ප්‍රසිද්ධ වෛරසයක්. 1950 තායිලන්තයෙන් සහ පිලිපීනයෙන් හොයාගත්ත මේ වෛරසය හුඟක් දුරට පැතිරෙන්නේ සමකයට ආසන්න නිවර්තන කලාපීය උණුසුම් රටවල් වල. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ වෛරසය පතුරවන ඊනිස් කියන මතුරු විශේෂය මේ උණුසුම් කලාපවල වැඩිපුර ජීවත් වීම. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව අවුරුද්දකට ලෝකයේ පුරා මිනිසුන් මිලියන 50ත් 100ත් අතර ප්‍රමාණයකට මේ ඩෙන්ගු වෛරසය බෝ වෙනවා. අපි කතා කරන අනෙක් මාරාන්තික වෛරස් වලට වඩා සාමාන්‍ය ඩෙන්ගුනේදී මරණ අනුපාතය ගොඩක් අඩු වුණත් රෝගය උත්සන්න වී ඩෙන්ගු රක්තපාත උණ තත්ත්වයට පත්වූ පුද්ගලයන්ගෙන් 20%ක වගේ ඉහළ මරණ අනුපාතයක් වාර්තා වෙනවා. 1950 දී මේ වෛරසය හොයාගත්තත් ඒ සඳහා සාර්ථක එන්නතක් වෙනුවෙන් දශක ගණනාවක් මිනිස්සුන්ට බලන් ඉන්න සිදු වුණා. පසු FDA ආයතනය මගින් අනුමත කළ එන්නතක් මිනිසුන්ට ලබා දෙන නිර්දේශ වුණත් මේ එන්නත ලබා දෙන්නේ මීට කලින් එකපාරක් හරි ඩෙන්ගු හැදිලා තියෙන පුද්ගලයන්ට විතරයි. එහෙම කරන්න හේතුව තමයි කලින් ඩෙන්ගු හැදිලා නැති කෙනෙක්ට මේ එන්නත ලබා දුන්නොත් පසු කාලීනව මේ රෝගය වැළඳීමේදී කෙලින්ම ඩෙන්ගු රක්තපාතය ඇති වී මිය යාමේ දැඩි අවදානමක් පැවතීම. අංක 7 වසූරිය වෛරසය. මිනිස් ඉතිහාසයේ භයානකම සහ වැඩිම පිරිසක් පිළිගත් බොහොම මාරාන්තික වෛරසයක් විදිහට මේ වසූරිය. එහෙමත් නැත්නම් ස්මෝල් පොක්ස් වෛරසය අපට හඳුන්වන්න පුළුවන්. වසර දහස් ගණනක අතීතයකට හිමිකම් කියන මේ වෛරසය නිසා 20 වන සියවසේදී විතරක් මිනිසුන් මිලියන 300කට අධික පිරිසක් මිය ගියා. පුද්ගලයෙකුට මේ වෛරසය ආසාදනය වූ විට අධික උණ හිස රටේ සහ ශරීරය පුරාම දරුණු ලෙස සැරව පිරුණු බිබිලි සහ තුවාල ඇති කිරීම මේ වෛරසයේ ප්‍රධාන ලක්ෂණ විදිහට අපිට නම් කරන්න පුළුවන්. ඒ වගේම මේ වසූරිය වැළඳුණු පුද්ගලයන්ගෙන් 30%ක විතර ඉහළ මරණ අනුපාතයක් වාර්තා වුණු අතර එයින් බේරුණු පුද්ගලයන්ගේද මුහුණ සහ ශරීරය පුරා විශාල ලප සහ කැලල් අපට දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ වෛරසය නිසා සමහර අයගේ ඇස් පවා අන්ධභාවයට පත් වුණා. කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාවේ විශාලතම ජයග්‍රහණයක් සම්පූර්ණ කරමින් ලොව පුරා සිදු කළ සාර්ථක එන්නත් කරන වැඩසටහන් නිසා 1980 වන විට වසූරිය වෛරසය මුළු ලෝකයෙන්ම සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට විද්‍යාඥයින්ට හැකි වුණා. ඒ නිසා දැනට ලෝකයේ නැතත් නමුත් ඉතිහාසයේ ඇති වුණු මාරාන්තික වෛරසයක් විදිහට වසූරිය අපට හඳුන්වන්න පුළුවන්. අංක 5 හන්ටා වෛරසය. මේ වෛරසය මාරාන්තික බව මුලින්ම ලෝකයට වාර්තා වුණේ 1993 දී.
ඇමරිකාවේ ජීවත් වූ යුවලකට හදිසියේම හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයක් ඇති වී දවස් 2ක් ඇතුළත ඔවුන් මිය යාමත් එක තමයි මේ ගැන අනාවරණය වුණේ. මේ මිය යාම වලින් පසු සිදු කළ පරීක්ෂණවලදී ඔවුන්ගේ නිවසේ සිටි මීයන්ගේ මල මූත්‍රා මගින් මේ භයානක හන්ටා වෛරසය ශරීරගත වී ඇති බවට හෙළිදරව් වුණා. එදා සිට අද වෙනතෙක් ඇමරිකාවේ විතරක් මිනිසුන් 800කට වැඩි පිරිසක් මේ වෛරසයට ගොදුරු වී ඇති අතර එයින් 38%ක්ම මිය ගොස් තිබෙනවා. මේ වෛරසයේ තියෙන විශේෂත්වය තමයි වෙනත් වෛරස් මෙන් මිනිසෙකුගෙන් මිනිසෙකුට බෝන වී ඒ වෙනුවට වෛරසයේ ශරීරගත වී සිටින මීයන් පහ කරන මල මූත්‍රා හෝ කෙල වියලි වාතයට එකතු වී ඒ වාතය ආශ්වාස වීමෙන් මිනිසුන්ට බෝ වීම. මේ හේතුව නිසා 38%ක්ම පෙනහළු අඩපණ වී මිය යෑමේ සම්භාවිතාවයක් තියෙනවා. අංක 4 HIV වෛරසය. ශ්‍රී ලංකාව ඇතුළු වර්තමාන ලෝකයේ තවමත් තියෙන දැවැන්තම තර්ජනයක් තමයි HIV වෛරසය. 1980 ගණන් වල මුලින්ම හඳුනාගත් මේ වෛරසය නිසා අද වෙන විට ලොව පුරා පුද්ගලයන් මිලියන 40කට අධික ප්‍රමාණයක් මිය ගොස් තියෙනවා. මිනිසාගේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කර දමන මේ වෛරසයට නිසපතිකාර නොලැබුණොත් අවසානයේදී ශරීරයේ වෙනත් ඕනෑම සුළු රෝගයකට පවා ගොදුරු වී මරණ අනුපාතය 100%ක්ම පාහේ ඉහළ යන්න පුළුවන්. මේ වෙනකොට දියුණු රටවල ජීවත් වන ජනතාව ඖෂධ භාවිතා කරමින් මේ වෛරසය පාලනය කරගෙන ජීවත් වුණත් අප්‍රිකාව සහ ආසියාව වැනි කලාපවල ජීවත් වන දුප්පත් ජනතාවට ඒ ඖෂධ පහසුවෙන් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අදටත් වැඩිපුරම මිය යන්නේ ඒ අයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්වලට අනුව ලොව සමස්ත HIV ආසාදිතයන්ගෙන් 95%ක්ම වාර්තා වෙන්නේ මෙවැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින්. කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාවේ ලැබුණු නවතම දියුණුවත් සමග මූල සෛල බද්ධ කිරීම හරහා HIV රෝගීන් පූර්ණ සුවය ලැබූ රෝගීන් කිහිප දෙනෙකුම මෑත කාලයේ වාර්තා වුණා. අංක 2 එබෝලා වෛරසය. එබෝලා කියලා කියන්නේ මුළු ලෝකෙම භීතියට පත් කරපු දරුණුම තවත් එක් රක්තපාත වෛරසයක්. මුලින්ම 1976 අවුරුද්දේදී කොංගෝ රාජ්‍යයේ එබෝලා ගංගාව ආසන්න ප්‍රදේශයකින් සහ සූඩානෙන් එකවර වාර්තා වුණු නිසා තමයි මේ වෛරසයට එබෝලා කියන නම ලැබුණේ. විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව මේ වෛරසයේ ප්‍රධාන වාහකයා පළතුරු වවුලන් වුණු අතර ඔවුන්ගෙන් අනිත් සතුන්ට සහ මිනිසුන්ට මේ වෛරසය බෝ වී තිබෙනවා. එබෝලා ආසාදනය වූ විට අධික උණ, ඇඟපත වේදනාව, තදබල වමනින් සහ පාචනය ඇතිවන අතර රෝගය උත්සන්න වෙන විට ශරීරයේ අභ්‍යන්තරයෙන් සහ ඇස්, නාසය, කන වැනි බාහිර අංගවලින් පවා රුධිරය වහනය වීමට පටන් ගන්නවා. ඒ වගේම ආසාදනය වන ප්‍රභේදය අනුව එබෝලාහි සමස්ත මරණ අනුපාතය 50% සිට 90% දක්වා ඉතාම ඉහළ අගයක් ගන්නවා. විශේෂයෙන්ම 2014 සිට 2016 දක්වා බටහිර අප්‍රිකාවේ පැතිරී ගිය දැවැන්ත එබෝලා වසංගතයෙන් මිනිසුන් 11,000කට අධික පිරිසක් බිලිගත්තා. අංක 1 ජල බීතිකා වෛරසය. මේ වෛරසය තමයි රෝග ලක්ෂණ මතුව පසු රෝගියාට බේරීමට කිසිසේත්ම ඉඩ නොදෙන ලොව භයානකම සහ දරුණුම වෛරසය. වසර දහස් ගණනක අතීතයක සිට මිනිසාට තර්ජනයක් වුණු මේ වෛරසය ප්‍රධාන වශයෙන්ම බල්ලන්, පෝසන්, වවුලන් වගේම ලේනුන් වැනි ජලබීතිකා වෛරසය වැළඳුණු සතුකුගේ සපා කෑමට ලක්වීමෙන් හෝ සීරීමෙන් වගේම ඔවුන්ගේ කෙල ශරීරයේ තුවාලයක තැවරීමෙන් මිනිසාට බෝ වෙනවා. මේ වෛරසයේ තියෙන භයානකම දේ තමයි ශරීරගත වූ පසු ස්නායු පද්ධතිය ඔස්සේ මොළයට ගමන් කරලා රෝග ලක්ෂණ මතුවීමට දින කිහිපයක සිට මාස ගණනාවක වුවද කාලයක් ගත විය හැකි වීම. නමුත් එකපාරක් හරි රෝග ලක්ෂණ මතුවුවහොත් එහි මරණ අනුපාතය 100%ක්ම වෙනවා. සරලවම කිව්වොත් රෝග ලක්ෂණ ආපසු ලෝකයේ කිසිම බෙහෙතකින් රෝගියාව බේර ගන්නට අපහසු වෙනවා. අවසානයේදී රෝගියා ඊටම වේදනාකාරී ලෙස මිය යනවා. කෙසේ වෙතත් සතෙකු සපා කෑ වහම රෝග ලක්ෂණය මතුවීමට පෙර ලබා ගන්න ඇන්ටි රේබීස් එන්නත මගින් 100%ක්ම ජීවිතේ බේරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද? ඒ වගේම මේ සම්බන්ධව තියෙන අත්දැකීම් මොනවද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් අයට දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ආදරණීය ඔබට සුබම සුබ දවසක්.